අපි නැවත වරක් එකතු වෙලා ඉන්නේ ලූක් පොතේ ආධාරයෙන් කරන දේශනා මාලාවට. මේ වෙද්දී අපි පරිච්ඡේද දෙකක් අවසන් කරලා ඉවරයි. ඉතින් මම දන්නවා සමහරු හැම දේශනාවටම සහභාගී වෙන්නේ නැහැ. මම දන්නේ ඔයාලට අහන්න හම්බුණාද කියලා. මම නිතරම මේක මතක් කරන්න හේතුව තමයි අපි පොත ඉගෙන ගද්දී දැන් තවම අපි ඉන්නේ 3 වෙනි පරිච්ඡේදේ. හැබැයි අපි හිතමුකෝ අපි දැන් 10 වෙනි පරිච්ඡේදේ ඉන්නේ කියලා. ඉතින් අපි මුලින් ඉඳන් ගිහින් තිබ්බොත් ඔයාලට ලේසි. එකපාරට සන්දර්භයේ මැදින් අහනවට වඩා. ඒකයි මම නිතරම කියන්නේ ගිහින් අහන්න මේ දේශනා මාලාව. ඒකට හේතුව ඔයාලට මේ පණිවිඩයේ තියෙන හදවත මුලින් ඉඳන්ම මොකද්ද මේ ලෝකතුමා කියන්නේ? දෙවියන් වහන්සේ ඔහුට මොකක්ද අපිට කියන්න කිව්වේ කියන එක බලන්න හරි වැදගත්. ඒ සන්දර්භෙත් එක්ක ඔයාලා කියවුවොත්. ඉතින් 3 වෙනි පරිච්ඡේදයට එද්දී අපිට හම් වෙන ඉතාමත් ලස්සන චරිතයක්. යෝහාන් බෞතිස්ත. මේ චරිතේ පළවෙනි පාරට නෙමෙයි 3 වෙනි පරිච්ඡේදයේ හඳුන්වලා දෙන්නේ. ඔහු ගැන දෙපාරක් විතර අපි දැක්ක පළවෙනි පරිච්ඡේදයේ කතා කරා. නමුත් මම එතකොට කිව්වා අපි ඔහු ගැන දැනට කතා කරන්නේ අපි ඉස්සරහට බලමු. එක දේශනාවක එතුමට අපි අවස්ථාව දෙමු කියලා. ඉතින් අද තමයි ඒ දවස. මම දන්නේ ඔබ කොහොමද කියලා. මම නම් ක්‍රිස්තියානි ජීවිතයට ආපු කාලේ ඉඳලා මේ චරිතෙත් එක්ක ලොකු ප්‍රශ්නයක් මට තිබුණා. මට තේරුන්නේ නැහැ ඔහු ඇයි ඇත්තටම ආවේ කියලා. ඒ කියන්නේ මම මගේ මුල් ගෙතුණු ජීවිතේ මම ඔහු ගැන හිතන්න මොකද මම ඉස්සරහට යද්දි කියනනම් ඇයි මට තේරුන්නේ නැහැ මේ යෝහාන් බෞතිස්තව දෙවියන් වහන්සේ මොකටද ඇත්තටම එව්වේ කියන එක. මට අදහසක් තිබ්බා යේසුස් වහන්සේගේ මාර්ගය හදන්න. නමුත් මොකක්ද මේක පිටිපස්සේ දෙවියන් වහන්සේගේ ඇත්තටම තිබ්බ අදහස. නමුත් ඔබට අද තේරෙවි මේ දේශනාව ඉවර වෙද්දී මේ යෝහාන් බෞතිස්ත කියන චරිතය ඇයි දෙවියන් වහන්සේ නැගිට්ටුවේ දා ඊශ්‍රායලේ. කෙසේද ඊට කලින් ලූක්තුමා පටන් ගන්න විදිය බලන්න පළවෙනි පද තුන. මම කියපු දෙයක් ඔයාලට නැවතත් ස්ථිර වේවි. පළවෙනි පද තුන කියවද්දි මම නිතරම කිව්වා ලූක් කියන්නේ නිකම්ම වෙච්චි පුවත කියන මිනිහෙක් නෙමෙයි. ඔහු මේ දෙක කියන්නේ ඉතිහාසයත් එක්ක. ඒකට හේතුව මේ ඇත්තටම මේ පොළොවේ වෙච්ච සිදුවීමක් කියලා තමයි ඔහු සාක්ෂි කියන්නේ. නේද? මේ සමහරක් ආගමික කතා මේ ලෝකේ තියෙන ඒවා ප්‍රබන්ධ නැත්තම් අතිශයෝක්තියෙන් කියපු ඒවා. කවුරු හරි හදපු ඒවා මිත්‍යාව. නමුත් මේක දැනට අවුරුදු 2000කට කලින් ඇත්ත මිනිස්සු මේ ලෝකේ පාලනය කරද්දී ඇත්ත අධිරාජ්‍යවරුන්ගේ යටතේ මේක වුණා. මේ අපි මේ දකින්න මේ ලූක් පොතේ සිදුවී. ඒකයි ඒක වැදගත්. මේක ඇත්ත සැබෑ ඉතිහාසය. බලන්න පළවෙනි පද කිහිපය. පොන්තියුස් පිලාත් යුදේ ආණ්ඩුකාරයාවද, හෙරෝද් ගලිලයට අධිපතියාද, ඔහුගේ සහෝදර වූ පිලිප් ඉතුරයටත්, ත්‍රිකෝන් නිතිස් නම්ලත් පලාතටත් අධිපතියාවද, ලුසා නිසස් අබිලේනියටද අධිපතියාවද, අන්නස් සහ කායාපස් උත්තම පූජකයෝද සිටි කාලෙහි තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි 15 වෙනි අවුරුද්දේදී දෙවියන් වහන්සේගේ වචනය වනයේහිද සෙකරියස්ගේ පුත්‍ර වූ යෝහාන් වෙතට පැමිණියේ. සරලවම ලූක් කියන්නේ මෙච්චරයි. මෙන්න මේ කට්ටිය රජය ආණ්ඩු කරද්දී මේ අය පූජක නිලතල දරද්දී තමයි මේ සිදුවීම වුනේ. මෙතන ඔයාලා දකින්න තිබේරියස් කායිසර් තිබේරියස් නේද? මතකද මම දේශනාවක් කරා අගෝස්තුස් සීසර් ගැන. මේ ඉන්නේ ඒ සීසර් නෙමෙයි. ඒ සීසර් දැන් සේවයෙන් ගිහිල්ලා දැන් අලුත් අධිරාජ්‍යයක් ඉන්නේ. එයාගේ නම තිබේරියස්. ඉතිහාසයේ කියන විදිහට මේ තිබේරියස් ඉතාමත්ම ක්‍රූර අධිරාජ්‍යය. අන්න ඒ කාලෙදි තමයි මේක වෙන්නේ. මේ ඉන්නේ අර හෙරෝද් නෙමෙයි. ඒකයි මම කියන්නේ බයිබලේ හරි පිළිවෙලට අපි කියුවේ නැත්නම් අපේ අවධානය වෙන්න පුළුවන්. දැන් හෙරෝද්ලා දෙන්නෙක් මේ වෙද්දී අපිට පරිච්ඡේද 3ක් ඇතුළත හම්බෙලා තියෙනවා. හැබැයි එකම හෙරෝද් නෙමෙයි. හැබැයි බයිබලේ හඳුන්වන්නේ හෙරෝද් කියලා. 4 දෙනෙක්වත් තවම තරමේ හෙරෝද්ලා කතා කරනවා. මොකද මේ පලන්තිය හැමෝටම හෙරෝද් කියන නම තමයි වුන් දුන්නේ. ඒතකොට මහා හෙරෝද් තමයි ප්‍රධානියා. ඔහුගේ පුතු 4 දෙනෙක්ට පස්සේ මේ බලය බෙදිලා ගියා. මේ ඉන්නේ හෙරෝද් අන්තිපාස් හෙවත් ඔහුගේ තවත් පුතෙක්. මේ කාලෙදි තමයි මේ දේ වෙන්නේ. එතකොට තිබේරියස් තමයි අධිරාජ්‍ය. මොවුන් ඔක්කොම ඉතාමත් ක්‍රූර රජවරු, ක්‍රූර පාලකයෝ, දුෂ්ට පාලකයෝ සහ සාර ධර්මානුකූල වලින් පිරිහිච්ච නායකයෝ. ඉතින් මෙතන කියන අන්නස් සහ කායාපස්. ඔයාලා තව අපි ඉස්සරහට මේ දෙන්න ගැන ඉගෙන ගන්නවා. අන්නස් සහ කායාපස් එකතු වෙලා තමයි යේසුස් වහන්සේව කුරුසපත් කරන්න රෝමයට එක්කගෙන යන්නේ. ඉතින් මේ සරලවම ලෝක කියන්නේ මේ මිනිස්සු, මේ ක්‍රූර මිනිස්සු ඉන්න කාලෙක තමයි මේ දෙවියන් වහන්සේගේ හඬ කොහෙටද ආව කියන්නේ? වනාන්තරයේ හිටපු යෝහාන් වෙතට. නේද? රජවරු රජපුටු ඉඳගෙන ඉද්දි, පූජකවරු පූජක නිලයන් වල වැජබෙද්දි දෙවියන් වහන්සේ කැලේක හිටපු යෝහාන්ට කතා කරනවා. තමන්ගේ ප්‍රධානම පණිවිඩය මේ ලෝකෙට කියන ඒ පුද්ගලයාව මාර්ගය සකස් කරන්න. යේසුස් වහන්සේට මාර්ගය සකස් කරන්න. නැවත වරක් මම මේ දේශනා මාලාවේ කියපු දෙයක් ඔයාලට ඉස්මතු කරලා ආයෙත් පෙන්නන්නම්.
දෙවියන් වහන්සේ තෝරගන්න විදිය උන්වහන්සේ වැඩ කරන විදිය වෙනස්. අපි හිතන්නේ උන්වහන්සේ අපේ ක්‍රමයට වැඩ කරාවි කියලා. නමුත් උන්වහන්සේ වැජබෙන ලෝකේ කැපිලා පෙනෙන ආගමික හෝ දේශපාලනික බලත් එක්ක නෙමෙයි උන්වහන්සේ වැඩ කරන්නේ. මේ කැලේ හිටපු දෙවියන් වහන්සේ තෝරගත්ත මේ යෝහාන් බෞතිස්තර කතා කරනවා. තිබේරියස් අධිරාජ්‍යයේ 15 වෙනි අවුරුද්ද කියලා තමයි ඔහු කියන්නේ. දැන් අපි ඊගාව පද කීපේ කියමු. 15 වෙනි අවුරුද්දෙහි දෙවියන් වහන්සේගේ වචනය සෙකරියස්ගේ පුත්‍ර වූ යෝහාන් වෙතට පැමිණියා. දැන් යෝහාන් බෞතිස්ත කියන්නේ කවුද? යෝහාන් බෞතිස්තගේ උපතින් තමයි අපි මේ පොත පටන් ගත්තේ. මතකද? මේ සෙකරියස් කියන මහල්ලට දෙවියන් වහන්සේගේ දූතයා වූ ගාබ්‍රියෙල් ඇවිල්ලා මෙහෙම කිව්වා. ගාබ්‍රියෙල් ඇවිල්ලා සෙකරියස්ට පළවෙනි පරිච්ඡේදය කිව්වා, සෙකරියස් බය වෙන්න එපා. නුඹේ කන්නලව්ව ඇහැව්වා. ඔයාගේ භාර්යාව වූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු වදන්න යනවා. ඔහුට යෝහාන් කියන නම තියන්න. නුඹට ප්‍රීතියක් සන්තෝෂයක් වන්නේය. බොහෝ දෙනෙක් ඔහුගේ උපදීම අහලා ප්‍රීති වෙන්න යනවා. මක්නිසාද ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔහු උත්තමයෙක් වෙන්න යනවා. ඔහු මුද්‍රික පානයවත් මද්‍ය පානයවත් බොන්න යන්නේ නැහැ. මව් කුස පටන් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ වෙන්න යනවා. හොඳින් අහගන්න. දැන් මේ දේවදූතයා ඇවිල්ලා යෝහාන් බෞතිස්ත ගැන කියනවා සෙකරියස්ට. යෝහාන් බෞතිස්ත මොන වගේ චරිතයක් වෙන්න යනවද කියලා උපතට කලින්ම. අඩුම තරමේ මේ වෙද්දී ඔහු කුසේ පිළිසිඳගෙනවත් නැහැ. මතකද සෙකරියස්ට මේ පණිවිඩය කිව්වට පස්සේ ඔහු සතියක් සේවය කරලා ගිහිල්ලා එලිසබෙත් හම්බුණා. ඊට පස්සේ තමයි ඔහු පිළිසිඳ ගත්තේ. නමුත් මේ වෙද්දී යෝහාන් ඉපදෙන්න හිතලවත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ යෝහාන් මොන වගේ මිනිසෙක් වෙන්න යනවද? යෝහාන් ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා ඉන්න යනවා. යෝහාන් තමයි මාර්ගය සකස් කරන්න. යෝහාන් මොන වගේ ඇඳුමක්ද අඳින්න යන්නේ? යෝහාන් මොන වගේ සේවයක්ද කරන්න යන්නේ කියලා තීරණය කරලා ඉවර නැද්ද? ඉවරයි. දැන් මම මේක විස්මතු කරලා පෙන්වන්න හේතුව තමයි අද ලෝකයේ සභාවට දේව ධර්ම ඇතුල් වෙනවා මිනිස්සු හිතනවා අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ හස්තය වළක්වන්න අපි කැමති වුණා. උන්වහන්සේ දෙවියන් වහන්සේ වෙන්න පුළුවන්. හැබැයි මම ඊට දුන්නේ නැත්නම් උන්වහන්සේට මාත් එක්ක මුකුත් කරන්න බෑ. දැන් ඔක ගිහින් යෝහාන් බෞතිස්තට කියන්නේ. යෝහාන් බෞතිස්තට කියනවා ස්වාමින් වහන්සේ හිතනවා දැන් දේවදූතයා ඇවිල්ලා කියනවා මම මේ පුද්ගලයාව යේසුස් වහන්සේගේ මාර්ගය සකස් කරන්න විදියට හදන්න යනවා. මෙයා උපදෙපඩන් ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා ඉන්න යනවා මව් කුස පටන්. යෝහාන් බෞතිස්ත කියනවා නෑ මට choice එකක් දෙන්න. මම ඒක තීරණය කරන්න. ඔබ වහන්සේට මං ගැන සැලසුම් තියෙනවා ඇති. නමුත් මම ඒක කැමතිද නැද්ද කියලා තීරණය කරන්න. එහෙම ඔහුට choice එකක් තිබ්බා නෑ. දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යය යමුවේ යෝහාන්ට ක්‍රීකරු විය යුතුයි. මේ යෝහාන් විතරක් නෙමෙයි බයිබලේ බලන්න යෙරමියාට දෙවියන් වහන්සේ යෙරමියා 1:5 කියනවා මම නුඹ ගර්භයේ සාදන්න පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියමි. නුඹ කුසෙන් නික්මෙන්න පළමුවෙන් නුඹ කැපකොට ජාතීන්ට අනාගත වක්තෘ කෙනෙකුට නුඹ නියම කෙලෙමි. දෙවියන් වහන්සේ ඒක නියම කරේ යෙරමියා කුසට එන්න කලින්. ගලාති 1:5 පාවුල්තුමා මෙහෙම කියනවා. දැන් පාවුල්ගේ ඉතිහාස කතාව බලද්දී අපිට පේන්නේ නැහැ පාවුල් මව් කුස බඩන් ක්‍රිස්තියානිකාරයෙක් කියලා යෝහාන් බෞතිස්ත වගේ. ගැලවීම ලැබපු පුද්ගලෙක් කියලා. නමුත් එයා මිරිමෙරුවා එයා තන්නිකරම දෙවියන් වහන්සේට විරුද්ධ පාරක ගියේ. නමුත් ඔහු ගලාති 1:5 කියන වචන බලන්න. මව් කුස පටන් මා වෙන් කළා වූද තමන්ගේ කරුණා කඩකට කර මාව කැඳෙව්වද? කැඳෙව්වා වූද තනන් වහන්සේ. මිත්‍රෝනි මම මේ කියන්න හදන්නේ දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යය තේරුම් ගන්න. අපි හිතුවොත් අපි වටිනවා අපිට මොනවා හරි තැනක් තියෙනවා කියලා හිතන්න පටන් ගත්ත ගමන් අපි වැරදියට තමයි දෙවියන් වහන්සේව දකින්නේ. අපි දැනටමත් හිතාගෙන ගියොත් මට choice එකක් තියෙනවා මම දෙවියන් වහන්සේට කවුරුණත් මට බෑ මගේ නිදහසට බාධා කරන්න. ඔහොම හිතන්න පටන් ගත්තම අපි හැම එකක්ම ඉන්ටර්ප්‍රිට් කරන්න පටන් ගන්න මේ විදිහට දේවල්. එහෙම මිනිස්සු තමයි දෙවියන් වහන්සේට විරුද්ධව චැලෙන්ජ් කරන්නේ. නමුත් මතක තියාගන්න අපි දූවිල්ලෙන් මවපු මිනිස්සු උන්වහන්සේ මැවුම් කරු අපි මැවිල්ලක්. නේද? අපි මැවිල්ලට කවදාවත් මැවුම් කරුට හිමි තත්ත්වෙ හිමි වෙන්නේ නැහැ. අපිටත් ඒකයි කියන්නේ බයිබලේ උන්වහන්සේ පෙර නියම කර උන් කැඳවාගත්සේක කැඳවාගත් අය ධර්මිෂ්ඨ කරසේක ධර්මිෂ්ඨ කරපු අය උන්වහන්සේ මහිමයට පමුණුවනසේක. නෑ. එහෙම උන්වහන්සේ තීරණය කරලා ඇති මාව කැඳවා ගන්න මම බලන්න ඊටරට එහෙම කාටවත් කියන්න බෑ අපි මැවිල්ල අපි දූවිලි. දෙවියන් වහන්සේ ගැන මේ බයිබලේ උගන්වන යෝනාට යන්න දුන්නද යෝනා කැමති පළියට දෙවියන් වහන්සේ. ඔයාට කැමති ඇති නිනිවේ මිනිස්සු ගලවන්න මං කැමති නෑ. හැබැයි යන්න දුන්නද යෝනාට දෙවියන් වහන්සේ? නෑ. ගිහින් ඒක කරනකම්
උන්වහන්සේ යෝනාගේ පිටිපස්සේ හිටියා. දෙවියන් වහන්සේ කැමති වුණොත් ඒකට ඔබේ කැමැත්ත අදාළ නැහැ. උන්වහන්සේ ඒක කරනවා. නේද? උන්වහන්සේ තට්ටු කරනවා අපි තමයි දොර අරින්න ඕනේ. උන්වහන්සේ අපිත් එක්ක ඇවිල්ලා කෑම කන්න. එතකොට නෑ. උන්වහන්සේට කැමති නම් උන්වහන්සේ දොර ගලවලා එනවා ඇතුළට. මතක තියාගන්න. ඔබ නෙමෙයි පරමාධිපත්‍යය තියෙන්නේ. ඔබ මැවිල්ලක්. උන්වහන්සේටයි පරමාධිපත්‍යය තියෙන්නේ. මම ඒක මේ යෝහාන්ගේ උපතේදී බලේ ඔහු මව් කුසපටන් ආත්මෙන් පූර්ණ වෙලා ඉන්නවා කියලා කියනවා. නේද? ඔහු තීරණයක් ගත්තේ නෑ. ඔහු කිසිම හොඳක් නරකක් කරේ නෑ. ඔහු අඩුම තරමේ අම්මා කියලාවත් කටින් කියලා නෑ. හැබැයි ආත්මයන් වහන්සේ ඔහු තුල තියන්න දෙවියන් වහන්සේගේ සවර්ණිටිය එක එහෙම නැත්නම් පරමාධිපත්‍ය තීරණය කරා. ඉතින් අපිට ඒකට against කතා කරන්න බෑ. ඒක තේරුම් ගන්න මේ බයිබලයේ කියවද්දී අපි මේ දේව ධර්ම අපි බයිබල් පාඩමේදී ඉගෙන ගනිවි. කැමති අය එන්න මට මේ ස්ටේට්මන්ට් එකක් කරලා ඒක ඔයාලට තවත් පහදා දෙන්න කැමති. ඒ නිසා මම කියන්නේ බයිබලයේ ඉන්න දෙවියන් වහන්සේ වෙනස්. අපි මේ මිනිස්සු මවලා තියෙන දෙවියන් වහන්සේට වඩා. ඊට පස්සේ තුන්වෙනි පදේ දැන් යෝහාන් බෞතිස්ත වෙතට වචනේ ආවට පස්සේ මේ තුන්වෙනි පදේ ඉඳන් පස්වෙනි පදේ ඉඳන් ලූක් කතා කරන්නේ පරණ කිවිසුමේ පදයක්. යෙසායා පොතේ 40 වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ ඉඳන් තියෙන යෝහාන් බෞතිස්තගේ පැමිණීම ගැන කියන පදයක්. කියමු අපි. ස්වාමින් වහන්සේගේ මාර්ගය පිළියෙල කරව. උන්වහන්සේගේ මාව සමතලා කරව. සෑම මිටිතෙන් පුරවනු ලබන්නේය. සෑම කඳු සහ හෙල් පහත් කරනු ලබන්නේය. ඇඳතෙන් ඇඳ හරිනු ලබන්නේය. රළු මාවත් සමතලා වන්නේය. සියලු මිනිස්යෝ දෙවියන් වහන්සේගේ ගැලවීම දකින්නේ යයි වනෙහි හඬගසන්නෙකුගේ ශබ්දය කියා අනාගත වතුරු යෙසායාගේ වචන සඳහන් තිබූ ලෙස යෝහාන් පව්කමාවේ බෞතිස්මය දේශනා කරමින් ඔහු කරලියට ආවා. දැන් ඔතනදී තමයි මට තිබුණු ලොකුම ප්‍රශ්න. හිතන්න මේ වගේ බයිබල් පාඩ කියද්දී මම හිතපු දේ තමයි දෙවියන් වහන්සේ නම් යේසුස් වහන්සේගේ වචනය ජීවනය නම් උන්වහන්සේට ඕන මිනිස්සෙක්ව ගලවන්න පුළුවන් නම් ඇයි යේසුස් වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න තවත් මිනිස්සෙක්ව දෙවියන් වහන්සේ වන්නේ? මොකක්ද ඒකේ අර්ථය? දෙවියන් යේසුස් වහන්සේට පුළුවන්නේ මලවුන් නැගිටවන්න. යේසුස් වහන්සේට පුළුවන්නේ මිනිස්සෙක්ගේ හදවතට කතා කරන්න. ඔවුන් ආත්මෙන් උපන්දන්න. මොකටද යෝහාන් බෞතිස්තව දෙවියන් වහන්සේ වුවේ? ඔවුන් නිකන් ඇවිල්ලා වනාන්තරේ කෑ ගහුව පුද්ගලෙක් විතරද? මම මගෙන් ප්‍රශ්න කරා. ඇයි ආවේ? මට යෝක තමයි තිබුණු ලොකුම ගැටලුව මේ යෝහාන් බෞතිස්ත කියන චරිතෙත් එක්ක. නමුත් එතකොට තමයි මට තේරුනේ යෝහාන් බෞතිස්ත නෙමෙයි එදා ඒ කැලේ කෑ ගැහුවේ. පසුතැවිල්ලා ගැලවීම ඇවිල්ලා තියෙනවා කියලා යෝහාන් බෞතිස්ත නෙමෙයි එදා කෑ ගැහුවේ. ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ වෙද්දී දෙවියන් වහන්සේ ඔහු තුලින් කෑ ගැහුවේ. ඇයි? අවුරුදු ගානක් තිස්සේ උන්වහන්සේ ඉස්සල්ලාම පොරොන්දු දුන්නේ ඒවට. පළවෙනි ආදම් සහ ඒවට දෙවියන් වහන්සේ කිව්වා ස්ත්‍රියගේ වංශය ඇවිල්ලා සර්පයාගේ හිස පොඩි කරන්න යනවා. ඊට පස්සේ දැන් අවුරුදු 4000ක් තිස්සේ දෙවියන් වහන්සේ විවිධ මිනිස්සු ලව්ව උන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම එළිදරව් කරලා තිබ්බා. දැන් ඒ දේ වෙන්න යනවා. මේ විශ්වයේ වැදගත්ම සිදුවීම වෙන්න යනවා. තමන් වහන්සේගේ පුත්‍රයා මේ පොළොවට එන්න යනවා. මනමාලයා එන්න යනවා. ඉතින් උන්වහන්සේ කැමතියි. හැමෝම තමන්ගේ අවධානය පැත්තකට දාලා මේ පුවත අහනවට. උන්වහන්සේ මිස් වෙනවට කැමති නෑ යේසුස් වහන්සේගේ පැමිණීම. උන්වහන්සේ දන්නවා අපි කැමති නෑ මේ ආලෝකයට. උන්වහන්සේ දන්නවා අපි ආස අන්ධකාරයට. උන්වහන්සේ දන්නවා අපි පව්කාරයෝ. මෙතන කියනවා අපි පොළොන් වංශය අපි ආස පාපයට. උන්වහන්සේ සියල්ල දන්නවා. උන්වහන්සේ මැදිහත් නොවුනොත් අපි කවුරුවත් උන්වහන්සේව ගාවට යන්නේ නැහැ කියලා උන්වහන්සේ දන්නවා. ඒත් දෙවියන් වහන්සේ තවත් පුද්ගලයෙක් කියලා කතා කරලා කියනවා හැරෙන්න. දැන් එන්න යන්නේ ආලෝකය. ඒ තැනත් ඇවිල්ලා ඉන්නේ ඔන්න ළඟයි. මං ඒ සූදානම් කරපු ගැලවීම ඉතා ළඟයි. හැරෙන්න. බලන්න දෙවියන් වහන්සේගේ හදවත. මම යෝහාන් බෞතිස්ත තුල දකින්නේ අපිව ගලවන්න දෙවියන් වහන්සේට තියෙන ආසාව. මිනිස්සු සීසීකට තමන්ගේ ආගමික ජීවිතවල ගියා. පරිසයෝ තමන්ගේම එකක් හදාගෙන හිටියා. උත්තම පූජකයෝ තමන්ගේම දෙයක් කරා. නමුත් දෙවියන් වහන්සේට ඕනේ පෞකාරයව තමන් වෙතට ගන්න. ඒකයි යෝහාන් බෞතිස්තගේ ඒ සේවයේ ප්‍රධාන අර්ථය. යේසුස් වහන්සේනේ ගැලවීම දෙන්න. යේසුස් වහන්සේ මේ උපදින එක සාමාන්‍ය මොහොතක් නෙමෙයි මේ මුළු ඉතිහාසෙම. විශාලම වැදගත්ම මොහොත. හිතන්න.
නේද? අද රටට අපේ අර ඇමරිකාවේ ජනාධිපති ලංකාවට එනවා කියපුවම අපිට ඒක නිකන් ලංකාවේ තියෙන ප්‍රධානම දවස වගේ. මිනිස්සු හන්දට ගියා කියපුවම අම්මෝ මනුෂ්‍යත්වයේ තියෙන උතුම්ම දවස වගේ. නෑ, ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා මේ පොළොවට වෙච්චේ තමයි යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ආවා. සදාකාලික සැලැස්ම ඉෂ්ට කරගෙන ආවා. ඉතින් උන්වහන්සේ ආස වුණා ඒක අපි දකින්නට. පව්කාරයෝ ඒක දකින්නට. මොකද යේසුස් වහන්සේ ආවේ පව්කාරයෝ ගලවන්න. ඉතින් ඒක මිස් වෙන්න දෙවියන් වහන්සේ කැමති වුණේ නැහැ මිත්‍රෝනි. මම ඒ හදවතින් ඔබට මේ කියන්නේ. මේ කෑ ගහනව ඇත්තේ කවුද? මම ඔබට ආදරෙයි. මට ඕනේ ඔබ යේසුස් වහන්සේව දැනගන්නවට. යේසුස් වහන්සේ තමයි අපි මේවට කැඳවන්නේ. මේ දේව සේවය කියන්නේම දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි ඔබට කතා කරන එකට. උන්වහන්සේ ඔබට කෑ ගහලා කියන්නේ උන්වහන්සේ වෙතට එන්න කියලා. නැත්තම් මේ සේවය නිෂ්ඵලයි. අපි බොරුවට කෑ ගන්නවා ගෙදර ගිහින්. එහෙම එකක් නෙමෙයි මේක. දෙවියන් වහන්සේ සභාව පිහිටුවේ. ඇයි? පව්කාරයෝ ගලවන්න. අපි සභාව දේශනා කරන්නේ ඇයි? පව්කාරයෝ ගලවන්න. ඒක හදවත දෙවියන් වහන්සේගෙන් ආපු එකක්. යෝහන් බෞතිස්ත ඒකයි දේශනා කරේ. එන්න, හැරෙන්න. මෙන්න වැදගත්ම දේ මේ ඉතිහාසෙ වෙන්න යනවා. ඔහුගේ ඇඳුමෙන්, ඔහුගේ පැළඳුමෙන්, ඔහු කාපු කෑම වලින් අපි මතක පොතේ දකින්න මෙතන ඒව සඳහන් වෙන්නේ. ඒ හැම එකකින්ම ඔහු පෙන්නුවේ ලෝකයේ තියෙනා නොවටිනාකම්. දැන් කාලේ නෙමෙයි ගිහිල්ලා කෑම බීලා සප භුක්ති විඳින්න. මේ ඇවිත් වෙන්න යන්නේ වැදගත්ම දේ අපි වෙනස් වෙමු. මේ ලෝකේ අතාරිමු. ඔහු බලද්දී අපිට පේන්නේ යෝහන් බෞතිස්තගේ ඒක පැත්තක්. අනිත් පැත්තෙන් මම දකිනවා දෙවියන් වහන්සේ යෝහන් බෞතිස්ත තුලින් කතා කරද්දී උන්වහන්සේ තම පුත්‍රයා ගැන තිබ්බ උතුම් ආශාව. ඒ කියන්නේ මේ ඉන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. අපි ආසයි මගේ දුව ගිහිල්ලා කොහේ හරි ප්‍රසන්ටේෂන් එකක් කරද්දී හැමෝම ඒක අහගෙන ඉන්නවනම් හැමෝම ඇයට අත්පොලසන් දෙනවනම් මම ආසයි මගේ ළමයා කවදාද එතනට යනවනම් එහෙම නේද? එතකොට දෙවියන් වහන්සේ තමන්ගේ සදාකාලික පුත්‍රයාව මේ පොළොවට එවන දවසේ උන්වහන්සේ කැමති වුණා හැමෝම මේ පුද්ගලයා දිහා බලලා උන්වහන්සේව නමස්කාර කරනවා දකින්න. උන්වහන්සේ කැමති වුණා උන්වහන්සේට ඒ ධන නමලා පියාණන් වහන්සේගේ හදවත තිබුණේ පුත්‍රයා ගාව හැමෝම ඒ සමාව ඉල්ලලා උන්වහන්සේගේ ඒ ලබාගත හැකි උතුම්ම ඒ ජීවනය ලබා ගන්න එක. ඒක ලබා ගත්තේ නෑ මනුෂ්‍යත්වය. අපි අදටත් ඕන ලබා ගන්න නෑ ඒක. අදටත් මිනිස්සුන්ට ඕනේ ඊට වඩා වටින දේවල්. නමුත් දෙවියන් වහන්සේ කැමති අපි මේ පුත්‍රයා දිහා බලනවට. ඒකයි යෝහන් බෞතිස්ත එක පැත්තකින් කිව්වා ඔය ජීවිත අතාරින්න. අනිත් පැත්තේ යෝහන් බෞතිස්ත කිව්වා මෙන්න දෙවියන් වහන්සේගේ බැටළු පැටව. ඉතින් ඔය දෙක තමයි යෝහන් බෞතිස්තගේ සේවයේ අරමුණ. ඉතින් මේ දෙක මම බලන්නම් අපිට පල්ලෙහාට යද්දී තවත් ඒක ඉතා පැහැදිලි වෙනවා. ඒ අතරින් පළවෙනි එක යෝහන් බෞතිස්ත ඉස්සල්ලාම ආවේ දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න පහුකාරයන්ට සුභාරංචිය දේශනා කරන්න. බලමු අපි ඊට පස්සේ පද කිහිපය කියවලා. එකල ඔහු තමාගේ බෞතිස්මය ලබන්ට ආවෝ සමාහයන්ට කතා කර. දැන් මෙතන බෞතිස්මයක් කියලා කියනවා මේ බෞතිස්මය කිතුණු බෞතිස්මය නෙමෙයි. හරි? ඒකට හේතුව දැන් දෙවියන් වහන්සේ වෙතට එන්න කියලා කිව්වේ යෝහන් බෞතිස්ත හැරිලා. ඔයාලා ගිය පාරවල් වලින් හැරිලා එන්න. එතකොට ඔහු ඒකට සංකේතයක් දුන්නා. වතුරෙන් බෞතිස්ම වෙන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙතට ඔයාලා ආවා, ඔයාලා හැරුණා, ඔයාලා ඊටපු පෞකාර ජීවිතෙන් හැරුණා කියලා ක්‍රියාවෙන් ප්‍රකාශ කරන්න එක්තරා විදියක් තමයි මේ ඔහුගේ බෞතිස්ම. හරියට කිතුණු බෞතිස්මයත් ඒ වගේ. අපි යේසුස් වහන්සේ තුල මැරුණා, අපි යේසුස් වහන්සේ තුල තැන්පත් කළා, අපි උන්වහන්සේ තුල නැගිට්ටා කියලා ඇදහිල්ල ක්‍රියාවෙන් ප්‍රකාශ කරන තැනක් තමයි කිතුණු බෞතිස්මය. නමුත් යෝහන් බෞතිස්තගේ කාලෙදී ඒක ඔහු පාවිච්චි කරේ මම දැන් හැරුණා, මම මේ පරණ ජීවිතෙන් හැරුණා, දෙවියන් වහන්සේ කියන දේ අහන්න ලෑස්ති කියන එකට සංකේතාත්මක බෞතිස්මයක්. ඉතින් මේ බෞතිස්මේ තවත් වැදගත් හේතුවක් තිබ්බා. ඒ කාලේ අන්‍ය ජාතිකයෙක්ට යුදෙව්වෙක් වෙන්න ඕනේ නම් ඔවුන් සාමාන්‍යයෙන් බෞතිස්ම වුණා. ඔවුන් අර යුදෙව් පවිත්‍ර කිරීම වලට අමතරව මේ බෞතිස්මයක් වුණා. දැන් යුදෙව්වෙක්ට මේ යෝහන් බෞතිස්තගේ බෞතිස්මයට කීකරු වෙනවා කියන්නේ හරියට නිකන් ඔහු අන්‍ය ජාතිකයෙක් විදියට ගණන් ගත්ත ගා සමානයි. කියන්නේ මම වටින්නේ නැහැ. මම දෙවියන් වහන්සේ ඉදිරියට යන්න අර අන්‍ය ජාතිකයෙක්ගේ තත්ත්වෙ ඉඳන් යුතුයි කියන මේ අර්ථය සැඟවිලා තිබ්බා. ඔහුගේ බෞතිස්මය. ඒකයි මේ යෝහන් බෞතිස්තගේ බෞතිස්මය විශේෂ වුණේ ඒ කාලේ. නමුත් අදහිල්ලෙන් කවුරු හරි කරා නම් දෙවියන් වහන්සේ උන්ව ගලවන්න ඇති. නමුත් මම කියන්නේ ඔහුගේ බෞතිස්මය සහ කිතුණු බෞතිස්මය දෙකක්. කොහොම හරි දැන් යෝහන් බෞතිස්ත ඇවිල්ලා ඔහු දේශනා කරන විදිය බලමු. ඔහුගේ පළවෙනි මෙහෙයුම තමයි පෞකාරයට ගැලවීම දකින්න සූදානම් කරන එක. හරි? දැන් අපි කියවනේ බයිබල් පද 3ක යෙසායා පොතේ ස්වාමින් වහන්සේගේ මාර්ගය පිළියෙල කරනවා.
මිටිතැන් පුරවනු ලබනවා, සෑම කඳු සහ හෙල් පහත් කරනු ලබනවා. මොකක්ද මේ කියන්නේ? මොකක් ගැනද මේ කියන්නේ? ඇත්ත නිකන් මේක අර ෆිගරේටිව්ලි. එහෙම නැත්නම් කාව්‍ය අලංකාරයෙන් මේ කියන්නේ යොහාන් බෞතිස්ත ඇවිල්ලා ඇත්තටම කඳු පහත් කරේ නෑ. මොකක් ගැනද මේ කියන්නේ? ඒකට උත්තරය අපිට හම්බෙන සෙකරියස් ප්‍රශංසා කරා යොහාන් බෞතිස්තගේ උපත ගැන අහලා පළවෙනි පරිච්ඡේදයේ ඔහු මෙහෙම දෙයක් කියනවා. 76 පදේ ඉඳන් ඉස්සරහට කියව යද්දී ඔහු කියනවා එනම් අපේ ගැල දෙවියන් වහන්සේගේ දයාබරකම කරුණ කොටගෙන උන්වහන්සේගේ සෙනගට පව්කමාවෙන් ලැබෙම ගැලවීම දන්වන්නට උන්වහන්සේට පෙරටුව යනවා. මේ පුතා ගැන කියන්නේ සෙකරියස්. ඒ දයාබරකමෙන් අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටින්නන්ට එළිය දෙන පිණිසත් අපේ පාද සමාදාන මාර්ගයට හරවන පිණිසත්. අපි ගියේ ඔච්චර කාල අසමාදානයේ මාර්ගය, අපි ගියේ පව්කාරයන්ගේ මාර්ගය. නමුත් දැන් යොහාන් ඔයාව කරුණ කොටගෙන දෙවියන් වහන්සේ අපේ පව් හරි පාරට හරවන්න, අපේ ජීවිත පව් වලින් හැරිලා හරි පාරට හරවන්න දෙවියන් වහන්සේ යොදා ගන්න යනවා. පව්කාර ජීවිතෙන් හැරෙන්න දෙවියන් වහන්සේ අවධානය ගන්න යනවා මේ මුළු ඊශ්‍රායල් සෙනගගේම. මේ යොහාන් බෞතිස්ත ලවා. ඒක තමයි දෙවියන් වහන්සේ කරන පළවෙනි දේ. ඒක කරද්දී යොහාන් බෞතිස්තගේ පණිවිඩය පොඩ්ඩක් අහන්න. දැන් ඒක කරන්නනේ ඔව් ආවේ. පව්කාරයව දෙවියන් වහන්සේගේ පැත්තට හරවන්න. බලන්න ඔහු කොහොමද ඉස්සල්ලාම කතා කරන්න කියලා සෙනගට. 7 වෙනි පරිච්ඡේදයේ ඔහු පටන් ගන්න වචනේ තමයි ladies and gentlemen. එහෙමද නැහැ? පොළොම් වංශය. පොළොම් වංශය. දැන් මේ යොහාන් ඇවිල්ලා ඉන්නවා දෙවියන් වහන්සේ තුල. යොහාන් සුද්ධාත්මයෙන් පූර්ණ වෙන. යොහාන් තිත්තකමෙන් පිරිච්ච මිනිස්සෙක් නෙමෙයි නේ. යොහාන් තිත්තකමෙන් පිරුණු වෛරයෙන් පිරුණු මිනිස්සෙක් නෙමෙයි. යොහාන් ආත්මයන්න් වහන්සේගෙන් දෙවියන් වහන්සේගෙන් හඬින් පූර්ණ වෙලා ඉන්නේ. ඔහුගේ කටින් එන්නේ එළියට මොකක්ද? පොළොම් වංශය. දෙවියන් වහන්සේ පව්කාරයව ගලවන බව ඇත්ත. පව්කාරයව ගැලවෙන්න කෑ ගහන බව ඇත්ත. හැබැයි පව්කාරයා කියලා උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේ පොළොම් වංශයට පොළොම් වංශය කියලා කතා කරනවා. අද සභාවේ පාපය ගැන කතා කරන්නේ. පව්කාරයව මෙට්ටේ තියන්න හදනවා, හරියට කූගල්ව මෙට්ටේ තියන්න හදනවා වගේ. එහෙම බයිබලේ කොහෙවත් කියලා නැහැ. පාපය ප්‍රසිද්ධිය දෙවියන් වහන්සේ විවේචනය කරනවා. පව්කාරයව දෙවියන් වහන්සේ ප්‍රසිද්ධිය විවේචනය කරන. උන්වහන්සේ අප්‍රසන්නයි පාපයත් එක්ක, පව්කාරකමත් එක්ක, මේ සියල්ලත් එක්ක. සමහරව අද කියනවා උන්වහන්සේ පාපයට තමයි විරුද්ධ, පව්කාරයට ප්‍රේම කරනවා. එක්තරා විදියකට ඒක ඇත්ත. පව්කාරයට දෙවි ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රේම කරනවා. හැබැයි ඒකේ තේරෙන්නේ නැහැ ඔබව අනුමත කරන බව. එහෙනම් පාපේ උන්වහන්සේ නිරයට දාලා පව්කාරයව ස්වර්ගයට ගන්නවා. නෑ, අපි තමයි පව් කරන්නේ. පාපේ අපේ ප්‍රොඩක්ට් එක. අපේ ස්වභාවයයි පවුන් එළියට දාන්නේ. එතකොට පාපයයි ඔබවයි වෙන් කරන්න බෑ. අපි පොළොම් වංශය. ඔව්, එදා ඒ හිටපු විශේෂ සමාජයකට තමයි ඔය කතා කරේ. නමුත් මේ ඇත්තම රෝම පොතේ පාවුල්තුමා සුභාරංශය ලියද්දි 3 වෙනි පරිච්ඡේදයේ මෙහෙම ලියනවා. මුළු සමස්ත මනුස්ස සංහතිය ගැනම රෝම 3:13 ඔහු කියනවා. ඔවුන්ගේ උගුර විවර වූ මිනිවලක්ය. ඔව් තමුන්ගේ දිව්වලින් වංචාකම් කළෝය. මේ මනුස්සත්වය ගැන කියන්නේ. ඔවුන්ගේ තොල්ලයට පොළොන් විෂ තිබේ. අපි කතා කරන ඒවා ඇතුලේ තියෙනවා දෙපිට කාට්ටු ගතියක්. අපි 100% අවංක නැහැ. අපේ හදවත් වංකකමින් පිරීලා දෙවියන් වහන්සේ අනුමත කරන්නේ නැති දේවල් තමයි මේ හදවතට නිතරම නිපදවන්න පුළුවන්. අපි වංචාකාරයෝ, අපි පව්කාරයෝ. ඒක බයිබලයේ එහෙමයි කියන්නේ. ඉතින් දෙවියන් වහන්සේගේ දේව සේවකයෝ එන්නේ කවදාවත් පාපයේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න මිසක් ඔයාලා ඉන්න විදියට එන්න දෙවියන් වහන්සේගේ සුද්ධකම අමතක කරන්න උන්වහන්සේ ඔබට ආදරේ එහෙම එකක් නැහැ බයිබලේ. පව්කාරයන්ටයි ගැලවීම. නිසා පළවෙනියටම ඔබේ පව්කාරකම තේරුම් ගන්න. මොකද පාපය තමයි අපිව උන්වහන්සේගෙන් ඈත් කරේ. ඒක අඳුනගෙන ඒක අපි ක්‍රිස්තුස් වහන්සේ තුල මරණකම් අපි කවදාවත් සැබෑ නිදහස විමුක්තිය භුක්ති විඳින්නේ නැහැ. සපොළොන් වංශය කියලා තමයි ඔහු ඉස්සල්ලාම කතා කරේ. ඊට පස්සේ ඔහු කියන වචන බලන්න. පැමිණෙන උදහසින් පලා යන්න නුඹලාට අවවාද කළේ කවුද? මේ ඔයාලා ආවේ උදහසින් ගැලවෙන්න හිතාගෙනද? මේ මිනිස්සු ආව දුර ඉඳන් හොයාගෙන යෝහන් බෞතිස්ත. හැබැයි ආවේකටත් මේ මිනිස්සුන්ගේ තිබ්බේ වෙන අදහසක් කියලා ඔහු දැනගෙන හිටියා. උන්ට ඕන උනේ උදහසින් ගැලවෙන්න හරි මේ ආශිර්වාදයක් මොකක් හරි දෙවියන් වහන්සේ දෙන දෙයක් ලබා ගන්න විතරයි. නමුත් බලගේ හදවත් වෙනස් වෙලාද? උදහසින් පලා යන්න විතරද ආවේ? කවුද කිව්වේ එම කරන්න පුළුවන් වේවි කියලා? ඒ වෙනුවට ඊට පස්සේ ඔහු කියනවා ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්න පටන් නොගෙන. කියන්නේ මෙයාලා හිතුවා අපි ආබ්‍රහම්ගේ වංශයෙන් හින්දා අපි ආවේ මේ තෝරාගත් ජාතියෙන් හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
මෙයා කියන ආබ්‍රහම්ගේ දරුවෝ දෙවියන් වහන්සේට ගල් වලින් ඕනනම් උපද්දව ගන්න පුළුවන්. මිසරුණි ඔයාලට මට දෙයක් කියන්න ඕනේ. මම බෞතිස්ම වුණේ 1900 ගානේ. හරි මම අර පාස්ටර්ගේ පල්ලියේ තමයි හිටියේ. මට දැන් අවුරුදු 30ක් මං ක්‍රිස්තියානිකාරයෙක්. මං ගැලවීම යාඥාව කරේ අර පල්ලියේ. ඔව්ව විතරක් විශ්වාස කරලා ගැලවීම ලැබපු මිනිස්සෙක් කියලා හිතන්න එපා. ඔයාලා ජීවිතේ කරපු ඉතිහාස ක්‍රියාවත් ඒ මොනවත් නෙමෙයි සැබෑ සාක්ෂි ඔබේ ගැලවීම ගැන. මොකද්ද මෙතන යෝහන් බෞතිස්ත කියන්නේ? බල ආබ්‍රහම්ගේ දරුවෝ අය කියන්නේ නැතුව පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. ඒ කියන්නේ දැන් ඔයාලා අර තමන්ගේ වංශය, තමන්ගේ ජාතිය, තමන්ගේ ක්‍රිස්තියානි වතගොත ගැන උදම්මනන් නැතුව සැබෑ ඵල නුඹලා තුළ තියනවද කියලා බලන්න. ඒ කියන්නේ පසුතැවිල්ල ඵල කියන්නේ අර පැත්තට ඔච්චර කල් යනවා නම් දැන් හැරිලා මේ පැත්තටද යන්නේ කියලා බලන්න. ඔච්චර කල් සතුටින් පව් කරපු ඔබලා දැන් ඔයාලා ආසාවෙන් ධර්මිෂ්ඨකම් කරන පැත්තටද හැරෙන්නේ. ඔච්චර කල් ලේසියෙන් බොරු කියපු ඔයාලා දැන් මේ බොරු එපා කරන පැත්තටද යන්නේ. ඒ ඵල ඕනේ ඔයාලා තුල. ක්‍රිස්තුණු ජීවිතය කියන්නේ ඵල වලින් සාක්ෂි දරන ජීවිතයක්. මේ ඵල ගැන මුළු බයිබලේ පුරා කතා කරන පසුතැවිල්ලේ ඵල කියන්නේ සම්පූර්ණයෙන්ම හැරිලා අනිත් පැත්තට, සුද්ධකම පැත්තට, ධර්මිෂ්ඨකම පැත්තට තියෙන ඵල. ඒව ඔබ තුල තියනවද? ඒව ඔබ තුල තියනවද? එහෙම නැත්නම් ඔබ කිතුරුවෙක් නෙමෙයි. නැත්නම් ඔබ ගහට සම්බන්ධයි, කිතුණු ගහට සම්බන්ධයි, කිතුණු නම දරනවා. නමුත් යේසුස් වහන්සේ කියනවා ඵල නොදරනාතු කපා ගින්නට දානවා. ඒ අන්තිමයට දැවෙන්න යනවා සදාකාල නිරේ. ඒකයි කිතුණු ජීවිතය. ඔව් ඒක නොමිලේ ලැබෙන ගැලවීමක්. නොමිලේ යේසුස් වහන්සේ ඔබට දෙන්නේ. නමුත් ඒ එන මිනිස්සයා හදවත පරිවර්තනය විය යුතුයි. පසුතැවිල්ලේ ඵල උපැද්දී විය යුතුයි. ඒ ජීවිතයේ ඔයාලා පැත්තට තියනවා. ඊට පස්සේ ඔහු කියනවා දැනටමත් පොරව ගස් මුලට තබා තිබේ. දැන් අපි මේව දේශනා කරද්දී හිතනවා අපි ඔව් ඇත්ත වගේ ඇහෙනවා මොනවා කරන්නද? ඒ වුණාට මම පෞකාර ජීවිතයක් සැලසුම් කරලා තියනවානේ. මං කොහොමද මේ ජීවිතේ දාලා එන්නේ? අපි තව ටිකක් ඉවසමු. මම තරුණයෝ හිතනවා අපි වයසට ගියාම යේසුස් වහන්සේ ගාවට යමු. තරුණේනි අද සභාවට අඩුයි තරුණයෝ. අද සභාවට අඩුයි පිරිමි. මොකද අම්මලයි ගෑනු අයගෙන් පිරිච්ච සභාවක් අපිට තියෙන. ඇයි අර ඇත්තේ හිතනවා අපි ජොබ් එක කරලා අපි පවුලට කණ්ඩ දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඉගෙනගෙන අපේ අම්මා තාත්තා බලාගෙන. නමුත් උන්ට වැදගත්ම දේ අමතක වෙලා. ඔවුන් දෙවියන් වහන්සේ හොයන්න ඕනේ. ඔවුන් දෙවියන් වහන්සේ හොයන්න ඕනේ. ඔවුන් උන්වහන්සේ ගාවට ඇවිල්ලා. මොකද සභාවට ඕනේ හොඳ පිරිමි දෙවියන්. බලන්න බයිබලේ පිරීලා තියෙන හොඳ පිරිමින්ගෙන්. කොහොමද සභාවේ තාත්තලා? කොල්ලෝ කෙල්ලෝ. තරුණ ජවය යේසුස් වහන්සේට ජෝලිතයි. මම මේක අදාළම නැති වුණත් මෙතනට මම ඔයාලට කියන්න යන්නේ අපිට හැරෙන්න වැඩි කල නැහැ. හිතන්න එපා. එදා අර ඔය බස් එකක් පල්ලෙහාට යද්දි මට හැම වෙලේම හිතෙනවා එතන වයසක මිනිස්සුයක් ඉන්නවා, තරුණ වයසකයක් ඉන්නවා, බිලිඳක් ඉන්නවා. ප්‍රපාතයකට වැටෙද්දි මරණය කියන එක හිතන්න එපා. අර වයසක අම්මා තමයි මට කලින් මැරෙන්නේ කියලා. නේද? එදා බස් වල යද්දි ආච්චි අම්මට වැඳලා ගිය මිනිස්සු ඊට කලින් යන්න ඇති. නිරයට. නිසා ඒක සරල රේඛාවක් නෙමෙයි. මෙතන ඉඳන් පටන් අරන් කොනේදී හම්බෙන මරණය කියන්නේ හැම වෙලේම නුදුරෙන් තියෙන දෙයක්. කයි මරණය සිහි කිරීම ආශිර්වාදයක් වෙන්නේ. සැහැරෙන්න අදම පොරව ගස් මුලට තබලා තියෙනවා. උන්වහන්සේගේ මේ දේවල් එක්ක සෙල්ලම් කරන්න කාලයක් නැහැ. ඊට පස්සේ ඔවුන් ඇවිල්ලා අහනවා යෝහන් බෞතිස්තගෙන් එන අපි මොනවද කරන්න ඕනේ? යෝහන් බෞතිස්ත කියනවා 10 ඉඳන් 14 වෙනි පදේ වෙනකන් ඇඳුම් දෙකක් තියන අය එක්කෙනෙක් තව කෙනෙක්ට දෙන්න. සුංගම් අය කරන්නන්ට කියනවා පමණට වඩා අය කරන්න එපා. හේවායන්ට කියනවා කාටවත් බලහත්කාරකමක් කරන්න එපා. මේ ලස්සනට කිව්වේ නෑ. කාටවත් බලහත්කාරකමක් කරන්න එපා. අයුත්තෙන් යමක් අය කරන්න එපා. මේ මොකද්ද ඔහු කියන්නේ? උඹලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම හැරියල්ලා. උඹලට දැන් ඇත්තටම ඕනේ නම් දෙවියන් වහන්සේට ලං වෙන්න දෙවියන් වහන්සේගේ ගුණ දරපන්. වංචාව, බොරුව නේද? වංචනික බව අයින් වෙලා දැන් ධර්මිෂ්ඨකම පැත්තට යන්න. මේක තමයි රෝම පොතේ පාවුතුමා කියන්නේ දැන් අපි ධර්මිෂ්ඨකමට පළ දරනවා. අපි ධර්මිෂ්ඨකමේ දාසයෝ. අපේ පාපේ අවයවය දැන් අයින් කරලා අපි දැන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඒවා ධර්මිෂ්ඨකමට බාර දීලා තියෙනවා. මේ තමයි කිතුණු ජීවිතය. මේ තමයි සැබෑ පසුතැවිල්ල. හැරෙන එක, පාපයෙන් හැරෙන එක. ඉතින් පසුතැවිල්ල සහ ඇදහිල්ල කියන්නේ සහ ක්‍රියාව කියන්නේ කිතුණු ජීවිතේ වෙන් කරන්න බැරි දෙයක්. පාවුතුමා ක්‍රියා 26:20 කියනවා
ඔහු අග්‍රිපා රජුරවන්ට මම හිතන්නේ ඔහු කියන අන්‍ය ජාතීන්ටත් පසුතැවිලි වී දෙවියන් වහන්සේ වෙතට හැරි පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්න කියා අපි දේශනා කරා. පසුතැවිලි වෙනවා කියන්නේ දෙවියන් වහන්සේ වෙතට එනවා කියන්නේ අපේ ජීවිතයක තියෙන්න ඕනේ. يعني නිකන් හිපොක්‍රිට්ස්ලා නෙමෙයි කියන්නේ අපි ඇවිල්ලා පල්ලියේ ඉන්නවා මෙහෙමයි සුදු අත එහෙම පෙන්නන එකක් නෙමෙයි. සැබෑ හදවතේ පරිවර්තනය. සැබෑවට හදවතින් වෛර කරනවා පාපයට. අප්‍රසන්නයි කලින් කරපු දේවල් අපි වමාරනවා ඉස්සර කරපු පාපයක් දැන් මේ අපි ඇතුළට එද්දි අපිට ඒව දරා ගන්න බෑ. ඒ තමයි කිතුණු ජීවිතේ. ඊට පස්සේ මම කිව්වා දැන් මේ එකක් යෝහන් බෞතිස්ත ඇවිල්ලා දෙවියන් වහන්සේගේ රාජ්‍යය එන්න යන නිසා කිව්වා ඔහොම හැරෙන්න. හරි දැන් හැරුණා. හැරිලා අපි හොඳ වැඩ ටිකක් කරොත් විතරක් ඇතිද? මදි. හැරිලා කොහොමද මේ ගැලවීමේ මාර්ගයට යන්නේ? මොකක්ද ගැලවීමේ මාර්ගය? අනේ තමයි යෝහන් බෞතිස්තගේ පණිවිඩයේ දෙවෙනි කොටස. කියනවා 15 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 15 වෙනි පදේ ඉඳලා ඉස්සරහට මෙහෙම. සෙනග බලාපොරොත්තුෙන් සිටි අතරද සියල්ලන් යෝහන් ගැන ඔහු ක්‍රිස්තුස් වහන්සේ දොයි සිතමින් කල්පනා කරමින් සිටියේදී යෝහන් උත්තර දෙමින් මම වනාහි වතුරෙන් බෞතිස්ම කරමි. නමුත් මට වඩා බලවන්තයා එනසේක. උන්වහන්සේගේ වාහන් වල පටිය මුදන්නවත් මම නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද ගින්නෙන්ද නුඹලා බෞතිස්ම කරනසේක. කමත හොඳ හැටි පවිත්‍ර කරන්නත් ධාන්‍ය අටුවට රැස් කරන්නත් උන්වහන්සේ කුල්ල උන්වහන්සේගේ අතේය. නමුත් බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකයි කිව්වේ. යෝහන් බෞතිස්ත කියනවා හැරෙන්න. හැරුණාට පස්සේ ආයතු කෙනා මම නෙමෙයි. මට ඒක දෙන්න බෑ. මම මේ ආවේ පොළවෙන්. මම සෙකරියස්ගේ පුතා. මට උඹලට ඒක දෙන්න බෑ. මට පුළුවන් උපරිම මේ වතුරෙන් පවිත්‍ර කරලා ගන්න. නමුත් උඹලා හැරිය යුතු කෙනා කවුද? එයා එන හින්දා තමයි මම ආවේ. එයා දැන් ඇවිල්ලා ඉන්නේ. ඔහු යෝහන් පළවෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කියනවා යේසුස් වහන්සේ එනවා දැකලා. පසුවදා ඔහු තමා ළඟට යේසුස් වහන්සේ එනවා දැක අන්න ලෝකයේ පාපය දුරුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවා. මට වඩා උතුම්ව සිටින මිනිසෙක් මට පසුව එන්නේ යයි මා කීවේ මුන් වහන්සේ ගැනය. මක්නිසාද උන්වහන්සේ මට පළමුවෙන් සිටිසක කියනවා හැරෙන්න. හැරිලා කොහෙටවත් නෙමෙයි යන්න අන්න අර බැටළු පැටවා ගාවට. එයා ගාව තමයි ඔයාගේ පාපයට කමාව තියෙන්නේ. එයා මං වගේ වතුරෙන් ටිකක් හොදලා ගන්න. උන්වහන්සේ ආපුවම නුඹලා මරලා කියන ආත්මයන්න් වහන්සේ අපි දාන්නේ යෝහන් දැන් මේ වතුර ඇතුළට. නමුත් දෙවියන් වහන්සේ මැරුවා ඇත්තටම අපිව පව්කාරයව. අපි ඇත්තටම මැරුවා. ඊට පස්සේ අපිව නැගිට්ටුවා යේසුස් වහන්සේගේ ස්වරූපේ. ශුද්ධාත්මයන්න් වහන්සේ අදහන්න තුල කරන්නේ ඒක. ශුද්ධාත්මයන්න් වහන්සේ ඇවිල්ලා පව්කාරයව මරලා පව්කාරයව ක්‍රිස්තුස් වහන්සේ තුල නැසලා යේසුස් වහන්සේ නැගිටිද්දී අපිවත් ඒ ධර්මිෂ්ඨ ස්වරූපය අතර නැගිටවනවා. යේසුස් වහන්සේ ආවේ එතරම් බලවත් දෙයක් කරන්න. මිත්‍රවරුනි පාපයෙන් හැරිලා වෙන කොහෙවත් යන්න නෑ. අර පූජාව කරලා හරි මේ දේවල් කරලා අපි අරම කරමු මෙහෙම කරමු අපි හොඳ දේවල් ටිකක් පුරුදු වෙමු නෙමෙයි. යේසුස් වහන්සේ වාට යන්න. උන්වහන්සේ ඔබ වෙනස් කරන ඔබේ හදවත උපද්දවන උන්වහන්සේ. ශුද්ධ කරන ඔබ සම්පූර්ණ මුඩු යටි ගුරු කරන උන්වහන්සේ ගින්නෙන් ශුද්ධාත්ම ගින්නෙන් ඔබ වෙනස් කරනවා බෞතිස්ම කරනවා. ඒක තමයි යෝහන්ගේ පණිවිඩය උනේ. ඉතින් යෝහන් කියනවා මම උන්වහන්සේගේ වහන් වල පටිය මුදන්නවත් වටින්නේ නැහැ. ඔහු එක පැත්තකින් යේසුස් වහන්සේ වෙතට ඔහු පෙන්නන යේසුස් වහන්සේ විතර අපිව මඟ පෙන්නන ගම ඔහු කියනවා මං වටින්නේ නැහැ. අද දේවසේවකයෝ වගේ නෙමෙයි. අද දේවසේවකයෝ ඊතර මංගාවට එන්න. මේ සභාවට එන්න. මම තමයි ඔබේ ගැලවුම් කාර්යය. මට පුළුවන් ඔබ වෙනස් කරන්න. අපිට බෑ. මම මොනවද? මම හිස් මගේ කටහඬ විතරයි ඔබට ඇහෙන්නේ. ඒකයි සභාවවත් සභාවේ දේවසේවකයවත් පාස්ටර්වත් නෙමෙයි. ඔබේ ඇදහිල්ල තියෙන්න ඕනේ. යෝහන් බෞතිස්ත කිව්වේ කවුද? අන්න බැටළු වැටවා. ඒකයි අපි යේසුස් වහන්සේව දේශනා කරන්නේ. ඔබ ආකර්ෂණය විය යුත්තේ යේසුස් වහන්සේට. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. එහෙම මිනිස්සෙක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මිත්‍රවරුනි ආණ්ඩාසය ඔයගොල්ලගේ ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්ම වෙච්ච මිනිස්සෙක්ද මේ කියනා වගේ අර නිකන් ඩාන්ස් එකක් දාන එකක්වත් උඩ හූ තියෙන එකක්වත් අමුතු භාෂාව වලින් කතා කරන එකක්වත් නෙමෙයි මේ බෞතිස්මය. ඔබේ පරණ මිනිස්සයව මරලා අලුත් මිනිස්සෙක්ව නැගිටවලා තියනවද ඔබ තුල? ඇහැට නොපෙනෙන බෞතිස්මයක් ඔබ තුල වෙලා තියනවද ශුද්ධාත්මයන් වහන්සේ තුල? උන්වහන්සේ ඔබ යේසුස් වහන්සේ තුල මැරුවා.
මේ කිසි දෙයක් අපිට ඇස් වලට පේන්නේ නැහැ. කිතුනුවා මැරෙනවා නැගිටිනවා අපිට පේලා තියෙනවා. අපි පාවතුමා කියනවා මම යේසුස් වහන්සේ තුල මැරුණා කියලා. නමුත් ඔව් ජීවත් වෙලා ඉතියක කියන්නේ. ඒ කියන්නේ මොකක්ද මේක වෙලා තියෙන එක? දෙවියන් වහන්සේ කරන හාස්කම. ගැලවීම කියන්නේ දෙවියන් වහන්සේ කරන හාස්කම. ඒක ඔබට වෙලා තියෙනවද? පොඩ්ඩක් ඔබේ හිතට තට්ටු කරලා අහන්න. ඒ නිසා මේ තමයි යොහාන් බෞතිස්තගේ පණිවිඩය. එක පැත්තකින් උන්වහන්සේ කිව්වා හැරෙන්න පාපෙන් වෙනස් වෙන්න. ඔන්න දැන් ගැලවුම් කාර්යයක් එනවා. වැඩි කල නෑ. පොරව ගහ මුන්ට දැල්ලා තියෙනවා. හැබැයි එන්න බැටළු පැටව. දෙවියන් වහන්සේගේ බැටළු පැටව. ඔච්චර කල් බැටළු පැටව පූජා වුණා ඊශ්‍රායලේ. හැමදාම ඒක වුණා. කවදාවත් සම්පූර්ණයෙන් පව් සොයදන්න බැරි වුණා. නමුත් මේ පාර එන කෙනා සදාකාලිකව එක පූජාවකින් ඕනම පව්කාරයෙක්ගේ පව් නිම කරන්න යනවා. දෙවියන් වහන්සේන බැටළු පැටව. එතන යොහාන් කියන වචනේ තවත් ලස්සන දෙයක් තමයි ලෝකයේ පව් දුරු කරන බැටළු පැටව. එදා ඊශ්‍රායල් දේශයේ සමගි කිරීමේ දවසේදී හරි යොම් කිපූර් දවසේදී පූජා වුණ එක බැටළුවෙක්. මේ බැටළුවා හව කරේ ඊශ්‍රායල් සෙනගගේ. නමුත් යොහාන් දැන් කියනවා අන්න ලෝකයේ පව් දුරු කරන බැටළු පැටව. මේ ලංකාවේ ඉන්න මේ මිත්‍යා දෘෂ්ටික අපේ ඕනම ජරා ඒ දුර්ගන්ධ පව්කාරයෙක්ව දෙවියන් වහන්සේට ප්‍රසන්න කරන්න මේ බැටළු පැටවට පුළුවන් වුණා. ඒ දේ කරපු නිසා ශුද්ධාත්මයන්න් වහන්සේ දැන් මේ මොහොතේ අපි අතර ඉඳන් අපේ හදවත් අලුතෙන් උපද්දවනවා. අදටත් ඒ බලය අපි තුල ස්ථාපිත කරනවා. මං ආසයි ඔබෙන් අහන්න ඔබ එහෙම කිතුණුවෙක්ද? තරම් ශුද්ධ අත්දැකීමක්ද? මොනතරම් බලවත් අත්දැකීමක්ද? යොහාන් බෞතිස්තේ එන්නේ හදවත අරන් ආවි. ඉතින් මං ඔබට කියන්නේ එදා යොහාන් කෑ ගැහුවා වගේ මං කෑ ගහන්නේ ආසාවෙන්. දෙවියන් වහන්සේ ඔබට කොච්චර දෙයක් කියන්න උත්සාහ කරනවද කියලා හිතන්න. පැත්තකින් ඔබෙන් හැරිලා එන්න කියන මේ දුගද ලෝකෙන් ඔබට දෙන්න දෙයක් නැහැ. ඒක වටින්නේ නැහැ. මුත අනිත් පැත්තේ ඔබට වටිනාම දේ උන්වහන්සේ දීලා තියෙනවා. ඒක බලලා අහක බලා ගන්න එපා. මේ ගැලවීම ආගමිකයන්ටවත් අම්මලටවත් ආච්චි අම්මලටවත් එහෙම නෙමෙයි. මේක හැම තරුණයා තුළම ජූලිතකමක් ඇති කර යුතු, හැම පිරිමියෙක්වම ආත්මයෙන් අවදි කර යුතු, සබාව ගින්නෙන් අවිලිය යුතු සැබෑ ගැලවීමක්. ඒ තමයි දෙවියන් වහන්සේ අපිට දුන්නේ. ඉතින් මම මෙතනින් අවසන් කරත් යොහාන් බෞතිස්තගේ මෙහෙය ගැන කියන්න මම හිතනවා සෑහේ කියලා. නමුත් මේ ලූක් අපිට තව වචන දෙකක් කියලා තියෙනවා 18 ඉඳන් 20ට යනකම් අපිට ඒක නොකිය බෑ. මොකද්ද වෙන්නේ? ඔහු කියනවා මෙහෙම. මෙසේ වෙනත් බොහෝ අනුශාසනාවලින් ඔහු සෙනගට සුභාරංචිය දේශනා කළේය. නමුත් දේශාධිපති වූ හෙරෝද් තමාගේ සහෝදරයාගේ භාර්යාව වූ හෙරෝදියස් නිසාද තමා කළ සියලු නපුරු දේ නිසාද යොහාන්ගෙන් තරවටු ලැබ යොහාන් හිරගෙහි දැමීමෙන් ඒ සියල්ලට වඩා නපුරක් කළේ. මේක ඉතිහාස කතාව මම චුට්ටක් ඔයාලට කියලා ඉන්නම්. මේ කතා කරන්නේ අර යේසුස් වහන්සේ ඉපදෙන වෙලාවේ හිටපු හෙරෝද් නෙමෙයි. මේ හෙරෝද්ගේ පුතා හෙරෝද් අන්තිපා. හෙරෝද් මැරුණාට පස්සේ ඔහුගේ පුතුන් 4 දෙනෙක් මත බලය බෙදිලා ගියා. ඉතින් මේ අතරින් හෙරෝද් අන්තිපා තමයි මේ ගලීලේ ආශ්‍රිත ප්‍රදේශ පාලනය කරේ. ඔහු ඇත්තටම මුළු කලාපේම රජ නොවුනට සමහරක් වෙලාවට ඔහු තමා රජෙක් කියලා හඳුන්වගත්තා. ඉතින් හෙරෝදියස් කියලා තවත් ගැහණු කෙනෙක් හිටියා. මේ හෙරෝදියස් කියන්නේ හෙරෝද්ගේ මහා හෙරෝද් මං කියන මහා හෙරෝද් තාත්තා හරි. ඒ මහා හෙරෝද්ගේ පුතු 4 දෙනයිනේ. ඒ පුතු 4 දෙනෙක්ට තව පුතෙක් හිටියා. එයාගේ නම ඇරිස්ටෝබියුලස්. හරි. එයාගේ දුවගේ නම තමයි හෙරෝදියස්. දැන් හිතන්න මෙයා විවාහ වෙලා හිටියේ පිලිප් කියන ඇයගේම මාමත් එක්ක. ඒ කියන්නේ අර සහෝදරයෝ 4 දෙනාගෙන් එක්කෙනෙක්ට දුවෙක් හිටියා. ඒ දුව විවාහ වුණේ තවත් සහෝදරයෙක් එක්ක. ඒ කියන්නේ ඇයගේ මාමත් එක්ක. ඇය මේ විවාහයේ කාලයක් යද්දී එයාගේ නම තමයි පිලිප්. මේ අන්තිපා එහෙම නැත්නම් මේ හෙරෝද් අපි දකින අන්තිපා මේ පරිච්ඡේදය පටන් ගන්න හිටපු අන්තිම. ඒ ස්ත්‍රියව පොළඹවනවා තමන් එක්ක විවාහ වෙන්න. දැන් ඇය දෙවෙනි පාරටත් තවත් මාම කෙනෙක් එක්ක විවාහ වෙනවා. මේක ඉතාමත් අප්‍රසන්න ව්‍යවස්ථාවේ විදියට අඩුම තරම කියන තමන්ගේ සහෝදරයාව භාර්යාවත් එක්ක එකතු වෙන්න එපා කියලා මොසස්ගේ ව්‍යවස්ථාව කියනවා. මේ දේ දැකපු යොහාන් බෞතිස්ත ප්‍රසිද්ධිය මේ කවුද මේ රටේ ආණ්ඩුකාරයා නේ? ප්‍රසිද්ධිය මේක විවේචනය කරා. යොහාන් ආවේ යේසුස් වහන්සේගේ වැඩේ කරන්න. ඒක නොකිය ඕනනම් මේ දේවල් ඔන්න ඔය වෙච්ච දේ ඔව්වට අත ගහන්න ඕනේ නැහැ කියලා පැත්තකට වෙලා හිටියද? නෑ ඔහු ප්‍රසිද්ධිය මේක විවේචනය කරපු හින්දා මේක ලොකු පහරක් වුණා හෙරෝද්ගේ පවුලට. නමුත් යොහාන් බෞතිස්ත තමන්ගේ වැඩේ කරගෙන පැත්තකට වෙලා හිටියේ නෑ. ඔහු සුද්ධ නිසා, ඔහු අදහන දෙවියන් වහන්සේ සුද්ධ නිසා, ඔහු සුද්ධකමට විරුද්ධ මේ රාජ්‍ය නායකයන්ගේ අපවිත්‍රකම් ඔහු ප්‍රසිද්ධියේ විවේචනය කරා. මොකද උනේ ඔහු? අන්තිමේට ඔහුගේ බෙල්ල කපලා
මැරුවා. ඒ සිදුවීම ඔයාලට මාක් මතේ උපතේ වල කියවන්න පුළුවන්. ඉතින් මං කියන්නේ මෙච්චරයි. ඔහුට ඕනනම් ඔහුගේ අර තිබුණු සේවය කරලා කැලේට වෙලා ෂේප් එකේ ජීවත් වෙන්න තිබ්බනේ. නමුත් ඇයි ඒ දේවල් කරේ? ඔහුට ඉන්න බෑ පාපේ. අපි දෙවියන් වහන්සේ අපිව ගැලවුවම අපිත් පාපය දැක දැක ඉන්න මිනිස්සු වෙන්න බෑ ක්‍රිස්තියානි කාලේ. නාතන් දාවිද්ට ගිහින් කිව්වා ඔයා තමයි මේ පව්කාරයා කියලා. එලියා ආහබ් හම්බෙලා කිව්වා ඔයා තමයි මේ පව්කාරයා කියලා. යේසුස් වහන්සේ දේව මාලිගාවට ගිහිල්ලා ඒක පවිත්‍ර කරලා දැම්ම කසයක් අරගෙන. පාවුල් පේදුරුගේ වංචාව පවා ප්‍රසිද්ධිය කිව්වා. මං කියන්නේ අනවශ්‍ය දේශපාලනික ගැටලු වලට මොදියත් වෙන්නවත් එහෙම නෙමෙයි. පාපය දැකලා ක්‍රිස්තියානිකාරයෙක්ට අහක බලා ගන්න බෑ. ඒක මොන තත්ත්වයේ වුණත් පවුලේ වේවා, සමාජ මට්ටමේ වේවා, සභාවේ වේවා, රජයේ වේවා. ලංකාවේ සමලිංගික සේවය මෙව කරන්න ගියොත් ඉස්සල්ලාම ඒකට විරුද්ධව අවදි වෙන්න ඕනේ අපේ හඬව. අපි තමයි මේ සුද්ධකම මේ පොළොවට සාක්ෂි දරන්නේ. නේද? එදා යෝහාන් බෞතිස්තගේ බෙල්ල කැපුවා, චාලිකගේ බෙල්ලට වෙඩි තිබ්බා. ඇත්තට විරුද්ධයි මේ ලෝකේ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. නමුත් පාපය දැකලා අපි අහක බලා ගන්න හොඳ නැහැ. ඉතින් එහෙම නිර්භීතකමක් යෝහන්ට ආවේ වරදවා හිතන්න එපා. ඔහු චණ්ඩියෙක් හින්දාවත් ඔහු නිර්භීතිත ඔහු සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා දෙවියන් වහන්සේ තුල උන්වහන්සේට කීකරුව හිටපු හින්දා. සැබෑ නිර්භීතකම සුද්ධකමින් එන එකක්. සැබෑ නිර්භීතකම ප්‍රේමයෙන් එන එකක්. දෙවියන් වහන්සේ අනුමත කරන එකක්. චණ්ඩිකමක්වත් අපි මෙහෙමයි අපේ තරුණ වයස ගමනවත් ඒ මොනවත් නෙමෙයි. මම ඔයාලට කියන්නේ සැබෑ දානියෙල්ලා කොච්චර නිර්භීතිත රජු ඉස්සරහා. නමුත් ඔවුන් චණ්ඩිකමෙන් දෙයක කරේ නැහැ. මම ශද්‍රක් මේසක් අබෙද්නගෝල යටහත්ව බය නැතුව විරුද්ධ වුණා. එයයි දෙවියන් වහන්සේ උන් එක්ක ඉන්නවා කියලා උන් දන්න නිසා. දෙවියන් වහන්සේ දන්න මිනිහා තමයි ඇත්තටම නිර්භීත. ඉතින් ඒ පණිවිඩයත් අපිට යෝහාන් බෞතිස්ත දෙනවා. ඉතින් එතනින් අද දේශනාව අවසන් වෙනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මිත්‍රෝනි අද ඉගෙනගත්ත දේවල් පාපයෙන් හැරෙන්න. යේසුස් වහන්සේ නැමැති බටලු පැටව විතර එන්න. උන්වහන්සේගේ ආත්මයෙන් ඒ දුපුවේ දේ පංගුකාරයෙක් වෙන්න. ඒ නිර්භීතකමට හවුල්කාරයෙක් වෙන්න. සියලු දෙනාට එසේ කරන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා.